අපි අද බලමු මොහොත ඉන්න මාළුවන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උදව් වෙන සුවිශේෂී මාළුවෙක් ගැන. මේ පුංචි මාළුවන් හඳුන්වන්නේ ක්ලීනර් ෆිෂ් නැත්නම් පිරිසිදු කරන මාළු කියලා. මුහුදේ ඉන්න ඉතාමත් කපටි වගේම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජීවීන් විදිහටයි මොවුන් සැලකෙන්නේ. ඔවුන් මුහුදු ජීවීන්ගේ විශ්වාසවන්ත දන්ත වෛද්‍යවරුන් විදිහටයි ඉන්නේ. විවිධ වර්ගයේ මුහුදු ජීවීන්ට මොවුන් තමන්ගේ සේවාවන් සපයනවා. වෙනත් මාළුන්ගේ සිරුරේ ඉන්න පරපෝෂිතයන් කුණුදු නිලි වගේවා දත් අතර රැඳලා තියෙන කෑම කැබලි ඉවත් කරලා දෙන්න මේ ක්ලීනර් ෆිෂ් පුදව් වෙනවා. මේවා ආහාරයට ගැනීමෙන් ඔවුන් තමන්ගේ බඩ පුරව ගන්න අතර මේ මුළු ක්‍රියාවලියම දෙපාර්ශ්වයටම වාසිදායක එකක් වෙනවා. කුඩා මෙන්ම විශාල බොහෝ මුහුදු ජීවීන් මේ පිරිසිදු කිරීමේ සේවාවෙන් ප්‍රතිලාභ ලබනවා. ක්ලීනර් ෆිෂ් තමන්ගේ රාජකාරිය කරන අතරතුර අනෙක් මාළුන් ඉතා නිදහසේ බලාගෙන ඉන්නවා. එයි මෝඩුන් පවා මේ දත් පරීක්ෂාවෙන් මිදෙන්නේ නැහැ. මෝඩුන් ක්ලීනර් ෆිෂ්ට තමන්ගේ කට ඇතුළටම ගිහින් හොඳ පිරිසිදු කිරීමක් කරන්න ඉඩ දෙනවා. මේ කරන සේවයට හිලව් වෙන්න ක්ලීනර් ෆිෂ්ට රසවත් වගේම හොඳ ආහාර වේලක් ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට සුවිශේෂී ආරක්ෂාවකුත් හිමි වෙනවා. විශාල මාළුන් විසින් මොවුන්ව ගොදුරු කරලෝ ගන්නේ මේ සහජීවන සම්බන්ධතාවය දෙපාර්ශ්වයටම එකසේ වැදගත් වන නිසයි. මේ පුංචි මාළු තමන්ව හපන්න උත්සාහ කරයි කියලා මෝරුන් හෝ වෙනත් විශාල